खनिज तेल नीतिगत संस्थाවේ මේ මාසේ වෙනකොට තෙල් ආනයනය කරලා ලංකාවට පෙට්‍රල් ඩීසල් ලාම් තෙල් ලීටරයක් ගොඩ බහන මිල ගණන් තියෙනවා. හරි පැහැදිලිව ඒක කියනවා ඒ ඔවුන්ගේ වාර්තාවලම පෙට්‍රල් 92 ලීටරයක් ගොඩ බහන මිල රුපියල් 97.70. ඒකට විවිධ අයකිරීම් එකතු වෙනවා. ඒකතු කිරීමට අමතරව ආණ්ඩුව ඍජුව බද්දක් ගහනවා රුපියල් 39.33ක. පෙට්‍රල් 92 වලට 39.33ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරයකට ගොඩ බහන මිල 99.79යි. ආණ්ඩුව ඍජු බද්දක් ගහනවා රුපියල් 60.48ක්. ලංකා ඔටෝ ඩීසල් වලට 94.21කට ගොඩ බහන්නේ රුපියල් 13.7ක බද්දක් ගන්නවා. ලංකා සුපර් ඩීසල් වලට ගොඩ බහන්නේ රුපියල් 96.2කට රුපියල් 35.20ක බද්දක් ගන්නවා. ඒතර එහෙමනම් දැන් මේ තෙල් මිල අඩු කරන්න බෑ කියන කතාව කොහොමද පිළිගන්නේ? මේක පට්ටපල් බොරුව. හරි සරල දෙයක් තියෙනවා. 2020 තෙල් මිල ලෝක වෙළඳ රිනාගේට ගිහිලා තියෙනවා. ඒ ලබාගත් ලාභයක් තියෙනවා. කනිජ නීතිගත සංස්ථාවත් මෙහෙම ලාභයක් ලැබලා තියෙනවා. ස්ථායීකරණ අරමුදලට කෝටි 6000 ගණනක් එකතු වෙලක් තියෙනවා. එහෙමනම් කරන්න තියෙන්නේ මේ බද්ද අඩු කරන එක විතරයි. මේ කොරෝනා මරණ බිය වෙලාවේ දහසකුත් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන ජනතාව බේරගන්න තියෙන එකම විසඳුම ආණ්ඩුව අය කරන බද්ද අඩු කරන්න. රුපියල් 60ක් අය කරනවා නම් පෙට්‍රල් 95ට. රුපියල් 39ක් අය කරනවා නම් 92 වලට. ඒක අඩු කරන්න විතරයි තියෙන්නේ. ඩීසල් පෙට්‍රල් ඔය විදිහට වැඩි කරන්න ඕනි නෑ. ආණ්ඩුවට අලාභ නොවි පවත්වාගෙන යන්න පුළුවන් මේ බද්ද අඩු කරොත්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා බොරු සෙල්ලම් දාන්නේ නැතුව බොරු කයිවාරු ගහලා එක එක්කෙනා එක එක ප්‍රකාශ කළ ජනතාව තමත් රවට්ටන්නේ නැතුව වහාම මේ පනවල තියෙන බදු අඩු කරලා තෙල් මිල අඩු කරලා පෙන්නන්න. ජනතාවට තෙල් මිල අඩු කරන්න. ජනතාව මේ විපතේ මුදව ගන්න. ආණ්ඩුවේම മന്ത്രിවරු ඇමතිවරු තැන් තැන් වල කියනවනම් ලියුම් ලියනවනම් මේ කොරෝනා පීඩනයේ ආස්සේ තෙල් මිල වැඩි කිරීම අසාධාරණයි අයුක්ති සහගතයි කියලා. එහෙමනම් ආණ්ඩුවක් විදියට ගන්න තියෙන එකම සරල තීන්දුවනේ මේ බද්ද අඩු කරලා තෙල් මිල අඩු කරන්නේ.